හයි සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙලා ඉන්න ඔයගොල්ලෝ හැමෝටම. ඉතින් එන්නකෝ මේ vlog එකෙන් අපි යමු පොඩි ට්‍රිප් එකක්. අපි දැන් මේ ඉන්නේ Southern Expressway එකේ මත්තර එක්සිට් එකට යන ගමන්. දැන් නම් වෙලාව 10:00 විතර වෙලා. අපි හිතුවට වැඩිය ටිකක් ලේට් වුණා. මම තාම කිව්වේ නැහැනේ අපි මේ කොහෙද යන්නේ කියලා. ඉතින් අපේ ට්‍රිප් එකේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එක කතරගම. හැබැයි අපි අද නෙවෙයි කතරගම යන්නේ. අපි කතරගම යන්නේ හෙට. අද අපි නතර වෙන්න හිතාගෙන ඉන්න තැනට යන ගමන් ඒ අතරමඟදී හම්බ වෙන ප්ලේසස් ටිකක් තමයි විසිට් කරන්න හිතාගෙන ඉන්නේ. හැබැයි ඉතින් ඇත්තම කිව්වොත් ට්‍රිප් එකේ මේ වෙලාව වෙද්දී අපි ඩිසයිඩ් කරලා තිබ්බේ නැහැ අපි කොහෙද යන්නේ කියලා. ඒ නිසා මමත් ඔයාලට කියන්නේ නැහැ අපි කොහෙද යන්නේ කියලා. අපි බලමුකෝ අපි මොන වගේ තැන් ටිකක් විසිට් කරාවිද කියලා. ඉතින් අපි මේ කඩේ ළඟ ටිකකට නතර වුණා. කඩේ නම් වහලා තිබුණේ. අපිත් එක්ක ට්‍රිප් එකට තව ෆැමිලි එකක් ජොයින් වෙනවා. ඒගොල්ලෝ තාම එන ගමන්. ඉතින් ඒගොල්ලෝ එනකන් අපි හිතුවා මෙතන නතර වෙලා පොඩ්ඩක් රෙස්ට් කරන්න. මේ තැන කොහෙද කොතනද කියන්න නම් දන්නේ නැහැ. හැබැයි මෙතන හරිම ලස්සන බෑග්ග්‍රවුන්ඩ් එකක් තිබ්බා. ඉතින් අපි ආයම ජර්නි එක පටන් ගත්තා. මං හිතන්නේ අපි දැන් මේ ඉන්නේ ලුණුගම්වෙහෙර ටවුන් එකේ. ඉතින් දැන් අපි යන්නේ ලුණුගම්වෙහෙර ජලාශය බලන්න. මේ තමයි අපේ ට්‍රිප් එකේ පළවෙනි ඩෙස්ටිනේෂන් එක ලුණුගම්වෙහෙර ඩෑම් එක. මෙතන මාරම ලස්සන view එකක් තිබුණා. ඉතින් එන්නකෝ බලන්න. අපි දැන් මේ යන්නේ වීරවිල ලේක් එක බලන්න. ඉතින් නාන්නත් හිතාගෙන තමයි ආවේ. හැබැයි අද නිවාඩු දවසක් නිසාද මන්ද සෙනග පොඩ්ඩක් වැඩි. ඒ නිසා අපි නාන අදහස නම් අයින් කරා. ඉතින් එහෙනම් එන්නකෝ මාත් එක්ක වීරවිල ලේක් එක බලන්න යන්න. අපේ ට්‍රිප් එකේ ඊළඟ ඩෙස්ටිනේෂන් එක උනේ රන්මිණි තැන්න ටෙලි සිනමා විලේජ් එක. ඉතින් මං හිතන්නේ අපි මෙතෙන්ට එද්දි 2:30 3 වගේ වුණා. අපි අද රැට නතර වෙන්නේ ටෙලි සිනමා විලේජ් එකේම තැනක. ඉතින් ඒ නිසා අපි හිතුවා මෙතෙන්ට ඇවිත් ලන්ච් අරගෙන පොඩ්ඩක් රෙස්ට් කරලා ඊට පස්සේ හවස් වෙන්න ටෙලි සිනමා විලේජ් එක බලන්න යන්න. ඉතින්
ඉතින් අපි දැන් ලන්ච් කරන්න යන්නේ. මෙතන ගස් ගොඩාක් එක්ක හරිම සූතිං, රිලැක්සිං, කාම් වයිබ් එකක් තිබ්බා. ඉතින් ඒ නිසාම මම හිතුවා ඇතුලේ ලන්ච් ගන්නවට වඩා එළියේ ඉඳන් ලන්ච් ගන්න එක හොඳයි කියලා. අපි ලන්ච් එද්දි ගෙදරින් රෙඩි කරගෙන ආවේ. ඉතින් දැන් ලන්ච් අරගෙන පොඩ්ඩක් රෙස්ට් කරලා ඊට පස්සේ අපි යමු ටෙලි සිනමා විලේජ් එක බලන්න. ඉතින් ලන්ච් අරගෙන ඉවර වෙලා අපි රූම් එකට ආවා ටිකක් රෙස්ට් කරන්න. පොඩි රෙස්ට් එකකට පස්සේ අපි දැන් මේ යන්නේ ටෙලි සිනමා විලේජ් එක බලන්න. අපි එති 4:00 වගේ වුණානේ. ඉතින් මේ චිත්‍රාගාර හැම වහන ටයිම් එක. ඒ නිසා අපිට ඒවයේ ඇතුළේ ලොකුවට බලන්න ටයිම් එකක් ලැබුණේ නැහැ. මේ තැන ගැන විස්තර කරලා දෙන්න වෙනම ස්ටාෆ් එකක් හිටියා. ඉතින් ඒගොල්ලෝ කියපු විදියට මේක තමයි ලංකාවේ පළවෙනිම ටෙලි සිනමා විලේජ් එක. ලංකාවේ ගොඩක් අපි බලලා තියෙන ටෙලි ඩ්‍රාමාස් ඒ වගේම ෆිල්ම්ස් මෙතන ෂූට් කරලා තියෙනවා. ඒගොල්ලෝ අපිට නම් කිව්වා. දැන් නම් මට නම් මතක නැහැ. ඉතින් ඒ වගේම ඉන්දියාවේ සමහර ෆිල්ම්ස් උත් මෙතන ෂූට් කරලා තියෙනවා කියලා ඒගොල්ලෝ අපිත් එක්ක කිව්වා. ඉතින් මේ වීඩියෝ ක්ලිප්ස් බලද්දී උනත් ආට පැහැදිලි වෙවි. මෙතන එකිනෙකට වෙනස් බෑග්ග්‍රවුන්ඩ් ගොඩක් තියෙනවා. මේ හැම එකක්ම ආටිෆිෂියලි තමයි ක්‍රියේට් කරලා තියෙන්නේ. ඉතින් මෙතන විසිට් කරොත් ආට ලස්සන ෆොටෝ ලොකේෂන්ස් ගොඩක් තියෙවි. ඉතින් අනිවාර්යෙන්ම ආ ඩවුන් සවුත් ට්‍රිප් එකක් ආවොතින් මෙතනත් විසිට් කරන්න අමතක කරන්න එපා. ඉතින් රන්මිනි තැන්නේ ටිකක් ඇවිදලා අපි හිතුවා දැන් ගියොත් හොඳයි කියලා. දැන් ටිකක් හවස් වෙලා. ඉතින් දැන් අපි හිතුවා රූම් එකට ගිහිල්ලා වොෂ් එකක් දාලා රෙඩි වෙලා තව එක ප්ලේස් එකක් විසිට් කරන්න යන්න. දැන් නම් ටිකක් රෑ වෙලා. ඒ වුණාට අපි හිතුවා අපි යන්න හිතාගෙන ඉඳපු තැනට අද යන්න ඕනේ කියලා. ඉතින් අපි මේ යන්නේ තිස්ස මහාරාම විහාරයට. ඉතින් තිස්ස ඇවිත් මේ පැත්තේ ඇවිත් තිස්ස මහාරාම පන්සලට ගියේ නැත්තම් වැඩක් නැහැනේ. ඉතින් ඒ නිසා අපි හිතුවා රෑ වුණත් කමක් නැහැ පන්සලට ගිහින් එන්න යනවා කියලා. රෑ වුණාට මෙතන තිබ්බ කඩ, මල් කඩ, ඊට පස්සේ ඔය වෙන බඩු තියෙන කඩ මේ හැමදේම ඇරලා තමයි තිබ්බේ. නිසා ප්‍රශ්නයක් වුණේ නැහැ. ඉතින් අපි ලස්සන මල් පොකුරු දෙකකුත් ගත්තා. දැන් අපි මේ පන්සල ඇතුළට යන්න හදන්නේ. මට හිතුණා අපි රෑ ආපු එකත් හොඳයි කියලා. මොකද හරිම නිස්කලංක හිත නිවන පරිසරයක් තිබුණා. ඉතින් මේ විදියට තමයි අපේ ට්‍රිප් එකේ පළවෙනි දවස ඉවර වුණේ. අපි ඉතින් ලොකුට ප්ලෑන් කරපු තැන්වල නෙවෙයි ගියේ. ජස්ට් අපිට යන අතරමඟදී හම්බුණු තැන්වල. ඉතින් මේ විදියට අපේ පළවෙනි දවස ඉවර වුණා. අද තමයි අපේ ට්‍රිප් එකේ දෙවැනි දවස. අද අපි කතරගම යන්න තමයි හිතාගෙන ඉන්නේ. ඉතින් අපි දෙන්න උදෙන්ම නැගිටලා මේ රෙඩි වෙලා ඉන්නේ කතරගම යන්න. අපි මුලින් ප්ලෑන් කරගෙන හිටියේ උදෙන්ම පිටත් වෙන්න කතරගමට. හැබැයි ඉතින් අපි ප්ලෑන් කරගෙන හිටියා වගේම කරන්න බැරි වුණා. ටික දෙනෙක්ට රෙඩි වෙන්න ටයිම් මදි වුණා. ඉතින් ඒ නිසා ඒ ටයිම් එකේ නංගී මමයි හිතුවා එළිය ටිකක් ඇවිදින්න. මේ තියෙන්නේ අපේ විලා එකෙන් එළිය තිබ්බ view එක. ඇත්තටම ලස්සනට ගස් එක, උදේ කුරුල්ලොන්ගේ සද්ද, ඊට පස්සේ උදේ එළියත් එක්ක හරිම ලස්සන vibe එකක් තමයි එළිය තිබ්බේ. ඉතින් ඔන්න අපි කතරගම යන්න පිටත් වුණා. කොහොම හරි දැන් මං හිතන්නේ 10:00 වගේ වෙලා තිබ්බේ ටයිම් එක. ඉතින් දැන් අපි කතරගම කිට්ටුව ඉන්නේ. මෙන්න මේ ෂොප් එක ළඟ ටිකකට නැවතුවා. අපිට
පූජ වට්ටියක් හදාගත්තොත් හොඳයි කියලා හිතනවා. ඉතින් ඒකත් හදාගෙන අපි යමු කතරගම. ඉතින් අවසානයේ ඔන්න අපි අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එකට ආවා කතරගමට. අපේ වැඩ ටික ඉවර කරගෙන කොහොම හරි 2:00 වගේ වෙද්දී අපිට පුළුවන් වුණා කතරගමින් පිටත් වෙන්න. ඉතින් අවුව රස්නේ තැඩි නිසා අපි හිතුවා වෙන ප්ලේසස් මොකුත් විසිට් කරන්න නැතුව ට්‍රිප් එක මෙතනින් ක්ලෝස් කරලා ගෙදර යන්න. මොකද අපේ ෆයිනල් ඩෙස්ටිනේෂන් එක කතරගම. ඉතින් අපි වැඩ ටික කරගත්ත නිසා අපි හිතුවා තව ප්ලේසස් විසිට් කරන්න නැතුව හවස වෙනකන් ගෙදර යන්න ඕනේ කියලා. ඉතින් දැන් නම් මේ අපි හයිවේ එකේ එන ගමන් ඉන්නේ. මං එද්දි පෙන්නවා වගේම ඉතින් ඩවුන් සවුත් හයිවේ එක හරි ලස්සනයි. කුඹුරු තියෙනවා, පොල්වතුයි හැමදේමත් එක්ක හරිම ලස්සනයි අවට බෑග්ග්‍රවුන්ඩ් එක. හයිවේ එකෙන් එක්සිට් උනේ කසාගලින්. එක්සිට් වෙලා ඒ කිට්ටුවම තිබිච්ච මං හිතන්නේ කසාගල පන්සල ළඟ තිබිච්ච කඩේක අපි නතර කරා තේ බොන්න කියලා. ඉතින් ඔන්න තේ බීලා එද්දි අපේ තාත්තට මේ බල්ල සෙට් එක හම්බ වෙලා ඒගොල්ලන්ට කන්න අරන් දෙනවා. මං මේ නිකමට ඒකේ ක්ලිප් වගේක් ගත්තා. ඒකත් මට හිතුණා මේ ව්ලොග් එකේ අන්තිමට ඇඩ් කරොත් හොඳයි කියලා. ඉතින් අන්න ඒ විදියට අපේ කතරගම ට්‍රිප් එක ඉවර වුණා. ඉතින් මේ ව්ලොග් එකත් එක්ක එකතු වෙලා ඉඳපු ඔයගොල්ලෝ හැමෝටම ගොඩාක්ම ස්තුතියි.